එහෙනම් අද අපි මෙන්න මේ විදියට රවුම් කරක් තියෙන ටී-ෂර්ට් එක මේක V කරක් කරන විදිය බලමුද? පුංචි මැජික් එකක්. රවුම් කර අපි V කරක් කරනවා. එහෙනම් අපි කොහොමද කරන්නේ කියලා බලමු. මෙතන මේ කරේ මැද්දෙන් මෙන්න මේ විදියට හරි මැද්ද අරගෙන මම මේකේ V කරේ ෂේප් එක අඳිනවා. අඟල් භාගයක් මෙහාටයි අඟල් භාගයක් මෙහාටයි මේ විදියට V කරේ හැඩේ අඳිනවා. ඇඳලා ඊළඟට මම ඉදිකට අරගෙන මෙතන කෙළවරෙන් මෙහෙම දාලා ඊළඟට මේ V shape එකට මෙහෙම මහලා ඊට පස්සේ මේ පැත්තට මහලා මෙහෙට මහලා මෙහාට ඊට පස්සේ මේ පැත්තට මහලා නැවත චුට්ටක් දුර ඉස්සරහට අරගන්නවා. ඊළඟට මේ පැත්තෙන් මහනවා මේ ළඟ නැවත චුට්ටක් දුර ඉදිරියට ගන්නවා. ආයි මේ පැත්තට මහනවා නැවත චුට්ටක් දුර ඉදිරියට ගන්නවා. දැන් සම්පූර්ණයෙන් මේක මෙහෙම මේ V හැඩේම මෙහෙම පුරව ගත්තට පස්සේ අපි මෙතනින් මේ නූල අදින්නයි තියෙන්නේ. දැන් අපි මේක ඇද්දාම නූල මෙතනින් කර V shape එකට එනවා. දැන් මෙතනින් V shape එක මෙහෙම ආවා. දැන් මේ පැත්ත හරවලා මේ කොටස මෙතනින් චුට්ටක් අපි මහ ගන්නවා. දැන් එතකොට ටී-ෂර්ට් එකේ මෙතන මැද්දෙන් V shape එකට මැහුවට පස්සේ රවුම් කර දැන් අපිට V කරක් වුණා. එතකොට කර චුට්ටක් උඩ වැඩි නම් කර චුට්ටක් පහතුත් වුණා. ඉතින් වාට ටී-ෂර්ට් එකේ කර චුට්ටක් උඩ වැඩි නම් මේ විදියට මෙතන මැද්දෙන් අර අපි මහපු විදියට මහලා චුට්ටක් කර දීප් කරගන්නත් පුළුවන්. රවුම් shape එකට කැමති නැත්නම් V shape එකක් වාට ටී-ෂර්ට් එකේ කට ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ පුංචි ටිප්ස් වගේ ඇඳුම් වලටත් පාවිච්චි කරයි කියලා හිතනවා. ගිහින් එන්න ඉක්මනටම එනවා ඔයගොල්ලෝ බලන්න. සුබ දවසක් හැමෝටම.